මේ ළඟදී කෙනෙක් මට මැසේජ් එකක් දාලා අහලා තිබ්බා රෑ 12ට විතර මගේ කාමරේට සුදු පාට සමනලෙක් ආවා. ඒකට හේතුව මොකද්ද කියලා. ඉතින් මේක යාට විතරක් නෙවෙයි ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. අද මම මේ වීඩියෝ එකෙන් ඒ ප්‍රශ්නට උත්තරය දෙන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් අද වීඩියෝ එක තමයි සමනලෙක් රෑට ගෙට එන එකේ ආධ්‍යාත්මික තේරුම මොකද්ද කියලා. පළවෙනි දේ තමයි අපේ පැරණි සියලා ආච්චිලා විශ්වාස කරපු දෙයක්. ඒ තමයි ආත්මයන්ගේ පැමිණීම. අපිට පණ වගේ ආදරය කරපු කෙනෙක්, මිය ගිය නෑදෑයෙක්, යාළුවෙක්, ඒ වගේ කෙනෙක්ට අපි ගැන හොයලා බලන්න ඕනි වුණාම එයාලට කෙලින්ම අපේ ඉස්සරහට එන්න බැහැනේ. ඉතින් එයාලා එන්නේ මේ වගේ පුංචි සමනලයක වේශය අරගෙන. හිතලා බලන්න ඔයා ජීවිතේ තනියම හිත රිදිලා වගේ ඉන්න අවස්ථාවක හදිසියෙම ඔයාගේ ඇඟ ළඟට සමනලෙක් එනවා. ඒ වෙලාවට හිතට දැනෙන සැනසීම වචන කරන්න අමාරුයි නේද? ඒකෙන් කියන්නේ ඔයා තනි වෙලා නැහැ. මං ඔයා දිහා බලාගෙනයි ඉන්න කියන එක. ඒක තමයි ඒ ආදරණීයන්ගෙන් ඔයාට ලැබෙන නිහඬ භවයේ පණිවිඩය. දෙවෙනි එක තමයි පරිවර්තනය. ඒ කියන්නේ ජීවිතේ ලොකු වෙනස් වීමක්. සමනලෙක් හැදෙන්නේ මුලින්ම දලඹුවෙක් වෙලා ඊට පස්සේ කෝෂයක් ඇතුලේ ඉඳලා. ඒ කෝෂය ඇතුලේ එයා විඳින වේදනාව අඳුරගෙන හිතලා බලන්න. හැබැයි ඒ අඳුරෙන් පස්සේ තමයි එයාට ලස්සන පියාපත් ලැබෙන්නේ. ආධ්‍යාත්මික විද්‍යාවේදී සමනලයා කියන්නේ පරිවර්තනීය සංකේතය. ඉතින් රැයකට ඔයාගේ ගෙදරටත් සමනලෙක් ආවොත් විශ්වය ඔයාට කියන්නේ ඔයාගේ අඳුරු කාලය දැන් ඉවරයි. දැන් වෙනස් වෙන්න හොඳම වෙලාව කියන එක. ඔයා දැන් ඉන්න තැන හොඳටම එපා වෙලා ඇති. හැබැයි මේකෙන් කියන්නේ ඊළඟට එන්නේ ඔයාගේ ජීවිතයේ තියෙන ලස්සනම චැප්ටර් එක කියලා. තුන්වෙනි එක තමයි හැමදේම හරියයි කියන සහතිකය. සමහර රැවල් වලට අපිට නිින්ද යන්නේ නැහැ. බැංකු බිල්, ජොබ් ප්‍රශ්න, රිලේෂන්ෂිප් ප්‍රශ්න වගේ දේවල් වලින් ඔලුව පුපුරන්න වගේ එනවා. අන්න ඒ වගේ වෙලාවක හදිසියෙම සමනලෙක් ඔයා ළඟට එනවනම් ඒක හරියට ස්වභාව ධර්මය ඔයාගේ උරේසට අත තියලා කියනවා වගේ. කලබල වෙන්න එපා. මම ඉන්නවා. හැමදේම ඉක්මනටම හොඳ අතට හැරේවි. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාගේ නර්වස් සිස්ටම් එක කාම් වෙන එක. මේකට තමයි ආධ්‍යාත්මිකව ආරක්ෂා වීම කියලා කියන්නේ. හැබැයි ඉතින් අපි ආධ්‍යාත්මිකව හිතන ගමන්ම විද්‍යාත්මක පැත්තත් බලන්න ඕනි. රැයට කැවසෙන සමනල්ලු ගොඩක් වෙලාවට පියඹන්නේ හඳ එළිය උපයෝගී කරගෙන. ඉතින් අපේ ගෙවල් වල තියෙන බල්බ් එකක එළිය දැක්කම එයාලා රැවටෙන්නත් පුළුවන්. ඒකෙන් ගේ ඇතුළට එන එක කන්සිඩන්ස් එකක් වෙන්නත් පුළුවන්. ඒත් ඒ මොන විදියට වුණත් ඒ වෙලාවට අපේ හිතට ලැබෙන සැනසීම නම් බොරුවක් නෙවෙයි. ඉතින් ඔයාලගේ ගෙවල් වලටත් මෙහෙම වෙලා තියෙනවද? මහා රැ වුණ වෙලාවක සමනලෙක් ඔයාලගේ ගෙදරට නැත්තම් ඔයාලගේ කාමරේට ඇවිල්ලා තියෙනවද? ඒ වෙලාවට ඔයාලට මොකද හිතුනේ? ඉතින් පල්ලෙහෙන් කමෙන්ට් එකේ කියන්න ඒ ගැන. මං ආසයි ඔයාලගේ ස්ටෝරිස් කියවන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝස් වලට බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක වෙන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.